සීලු දෙනාම සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අසසුම් ගැන තවමත් අලුත් වීඩියෝ එකක් තමයි අරන් ආවේ. මගේ කලින් channel එක නැති වුණා. ඒතකොට මේ හදපු අලුත් channel එක අනිවාර්යෙන්ම මේක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට ඔන්න සීලුම දෙනාට සුභාරංචියක් තියෙනවා. ඔන්න අසසුම සීලුම ප්‍රතිලාභීන්ට කියන්නේ පළමු අදිරිය දෙවනි අදිරිය හැමෝටම 2026 මුදල් බැංකුවට වටනද ඒ වගේම පෙබරවාරි මාසෙත් වැටෙනවා. මම තාම හරියටම දන්නේ මුදල් වැටෙන දිනේ පෙබරවාරි මාසේ බැංකුවට වැටෙන දිනේ ගැන සඳහන් කරලා නැහැ තාමත්. කොහෙවත් ඒ වුණාට අනිවාර්යයෙන්ම තොරතුරු යාවත් කාලෙනික කරපු නිසා ඔයගලන්ට අනිවාර්යයෙන්ම ජනවාරි මාසෙ මුලදී මුල 20 ගණන් වල වැටුණා. අන්න ඒ විදිහටම සිස්ටම් එකට වැටලා අපෝ පෙබරවාරි මාසෙත් සල්ලි වැටෙනවා. පෙබරවාරි 10 15 අතර අනිවාර්යයෙන්ම මුදල් සිස්ටම් එකට වැටෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට සිස්ටම් එකට වැටිලා සාමාන්‍යයෙන් දවස් 7කින් විතර තමයි බැංකුවට වැටෙන්නේ. සිස්ටම් එකට වැටිලා බැංකුවට මුදල් වැටෙන්නේ නැහැ. ඒක වැරදියට වටහා ගන්න එපා. සිස්ටම් එකට වැටිලා දවස් 7කින් වගේ බැංකුවට තමයි වැටෙන්නේ. බොහෝ දුරට පෙබරවාරි මාසයේ 15 25 අතර ඔන්න ඔය කාල පරිච්ඡේදය අතර තමයි අනිවාර්යයෙන්ම සල්ලි වැටෙන්නේ. අනිවාර්යයෙන්ම ඔය කට්ටිය මුදල් බැංකුවට වැටෙයි. අනිවාර්යයෙන්ම මුදල් සිස්ටම් එකට වටන ගමන් මම අලුත් අප්ඩේට් එකක් වීඩියෝ එකකින් ගේන්නම් ඔයගලන්ට දැනුවත් කරන්න. බැංකුවට වැටුණත් මම දැනුවත් කරනවා. ඒක නිසා තමයි කියන්නේ channel එක subscribe කරලා notification bell එක දාලා තියාගන්න කියලා. වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න. ඒක නිසා එන්න මම කියපු දවස් වලට ඔය කට්ටියට බැංකුව වලට මුදල් වැටෙයි. ඒ වගේම පළමු අදිරියේ දෙවෙනි අදිරියේ සමහර පිරිස් වලට මුදල් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 7500ක් තිබුණු කට්ටියට දැන් රුපියල් 10000ක් වෙලා තියෙනවා. ඒකට හේතු විදියට සඳහන් කරලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් කලින් මාසවල ලැබිලා 5000ක් ගත්තා නම් එයාගේ පවුලේ 5ක් 6ක් ඉන්නවා නම් එයා සුදුසුකම් ලැබලා තියෙනවා රුපියල් 7500ක් දීමනාව හරියටම තොරතුරුවත් කාලෙනික කරපු නිසා කට්ටියගේ මුදල් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම අවුරුද්දෙම එහෙම වැඩි වෙනවා. එතකොට රුපියල් 2500 කෙනෙක් නම් එයාට රුපියල් 3000කින් වගේ එන්න ඒ පිරිස මුදල් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම දෙවනි කාණ්ඩේ කට්ටියගේ අසසුම කපලා ගිහිල්ලා ආරංචියක් තියෙනවා. ඒක අසත්‍ය තොරතුරක්. ඒක සඳහන් කරන්න ඕනේ. දෙවනි අදිරිය අසසුම කිසිම කෙනෙක්ගේ කපලා නැහැ. හැමෝටම මුදල් ලැබෙනවා. ඒ වගේම අසසුම ඔය කට්ටියගේ සිස්ටම් එකට මුදල් වැටෙනවා නම් පළමු අදිරියේ දෙවෙනි අදිරියේ ඕනම කෙනෙක්ට සිස්ටම් එකට මුදල් වැටුණා නම් ඒ අයට අනිවාර්යයෙන්ම බැංකුවට මුදල් වැටෙනවා. ඒත් ඔය කට්ටිය සිස්ටම් එකට මුදල් වැටුනේ නැත්නම් ඔයාට මුදල් වැටෙන්නේ නැහැ බැංකුවට. ඒ නිසා සිස්ටම් එකේ මේක බලන විදිය දන්නේ නැත්නම් පහලින් කමෙන්ට් කරන්න ඕගොල්ලන්ගේ නම. මම ඕගොල්ලන්ගේ සිස්ටම් එකෙන් චෙක් කරලා දෙන්නම්. මම මේ හරි මොකක් හරි දන්නේ නැති දෙයක් තියෙනවනේ පහලින් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. එතකොට මම ඒක අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම් කොහොමද සිස්ටම් එකට මුදල් වැටෙනවද නැද්ද කියලා චෙක් කරන විදිය. අන්න ඒ වගේ වීඩියෝස් ගැන ඒ වගේම group වලට පළවෙනි groups වලට registration එකකින් add වෙන්න. ඒක ඔයගොල්ලන්ට කමියුනිටි එකත් එක්ක සාකච්ඡා කරගෙන වැඩ කරගන්න පුළුවන්. මොකද ඔයාලා දාන වටිනා කමෙන්ට් එකකින් මට ගොඩක් වටිනවා. දැන් මම හිතනවා පෙබරවාරි මාසේ සල්ලි ඔයගොල්ලන්ට ඉක්මනින්ම ලැබෙයි. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්න. සුබ දවසක්.